මහත්තයා දැන් ටිකකට කලින් ඕන බෑග් එකකුත් අරන් වීල් පාක් එකට යනවා දැක්කා. බිනුක වීල් පාක් එකේ අයගෙන් ඇහුවා. සර් දැන් අපේ කෙනෙක් එක්ක ගියේ. කෝල් එකක් දීලා බලමු. ඔහු කාට හෝ කතා කරලා බිනුක ළඟට ආවා. හරි සර් දැන් අනුරාධපුර පාරේ යනවලු. යන තැන කීවේ නෑලු. මල්ලි මම හයර් එක දෙන්නම්. මගෙත් එක යන්න එන්න පුළුවන්ද? මං එන්නම් සර් අපි යමු. දෙන්නම කාර් එකට නැගලා අනුරාධපුර පාරට දාලා වේගෙන් ඉස්සරහට ගියා. නිසල ගිය වීලකට කෝල් කර කර දෙන්න ඉස්සරහටම ගියා. මහත්තයා දැන් උපුල් දෙනියට කිට්ටු කරලලු ඉන්නේ. හරි තාම පොඩ්ඩ දුරක්නේ තියෙන්නේ. අර යන්නේ ඒ වීල් එක තමයි මහත්තයා. ටිකක් පාගලා යමු. බිනුක ගිය කාර් එක උපුල් දෙනිය පහ කරලා ටික දුරක් යනකොට වැඩිය මිනිසුන් අගවැසෙන තැනක වීල් එක හරස් කරලා නතර කළා. වාහනයෙන් බැස්ස මිනුක වීල් එක ඇතුලේ හිටපු නිසලිව බලෙන් අරන් කාර් එකට දාගත්තා. අර මල්ලිගේ හයර් එක කීයද අහලා දෙන්න. මිනුක පර්ස් එක ඇදලා සල්ලි අරන් දෙන ගමන් මිනුක එක්කව පිරිමි ළමයාට කිව්වා. හරි සර් යන්න. ඒක පස්සේ බලාගමු. එහෙම කියවේ නිසලියා වීල් එකේ ළමයා. මිනුක බලෙන් සල්ලි වීල් එක ඇතුලෙන් තියලා නිසලිව අරන් ආපහු එන්න පිටත් වුණා. අනේ සර් මම යන්නම්. මට යන්න දෙන්න. පිස්සු නටන්න හදන්න එපා. හොඳින් කියන්නේ. මිනුක තරහෙන් කතා කළ වගේ නිසලිට තේරුණා. නිසලි නිහඬුනේ කේන්ති ගියාම කරන්නේ මොනවද කියලා එයාවත් දන්නේ නැති බව නිසලි දන්න නිසා. ගෙදරට ඇවිත් වාහනේ නතර කරලා නිසලිව වාහනයෙන් එළියට ඇදලා අරන් කාමරයට දාලා දොර වැහුවා. සාලේ පුටුවක වාඩි වුණ මිනුක උඩ බලාගෙන කල්පනා කරන්න ගත්තා. කරුණාවති නිසලිගේ කාමරයේ දොර ළඟටත් මිනුක ළඟටත් මාරුවෙන් මාරුවට ගියා. මිනුක නිසල් මොනේ උඩ බලාගෙන හිටියේ නිසලගේ ඉකිබිතුම් හඬ විටින් විට ඇසුනි. කරුණාවතියට නිසලිව බලන්න ඕනකමක් තිබුණේ. මහත්තයෝ නෝනට වතුර ටිකක්වත්. මිනුක කරුණාවති දෙස රවලා බැලුව නිසා කරුණාවති එතනින් එහාට වුණා. කුස්සියේ පඩිය උඩ ඉඳගෙන කල්පනා කරන්න ගත්තා. මෙච්චර හොඳට හිටිය දෙන්නට කාගේ ඇස් වහක් වැදුනද මන්දා. කුස්සිය පැත්තට ආව මිනුකට කරුණාවතිගේ වදන් හොඳට මැහුණා. නිසලිගේ කාමරයේ දොර අරගෙන ඇතුළට ගිහින් දොර වහගත්තා. ඇඳේ වාඩි වෙලා ඉන්න නිසලි ළඟේ මිනුක වාඩි වුණා. නිසලිගේ මුහුණ දෝතින් මිනුක දෙසට හරවාගත් මිනුක ඔයාට පුළුවන් ද නිසලි මං දාලා යන්න? මට දැන් ඔයා නැතුව ජීවත් වෙන්න අමාරුයි. කිසිවක් නොකියා සිටි නිසලි මිනුකගේ අත් දෙක අල්ලගෙන මිනුක දෙස ආදරෙන් බලමින් සර් මටත් අමාරුයි. ඒත් අපි මේ ඇත්තට මුහුණ දෙන්නම වෙනවා. අද නැතත් හෙට හරි තව දුර ගියොත් සර්ගේ ජීවිතේට මං තුන්වෙනියෙක් වෙනවා. සර් කොයි විදිහට මම හිර කරගෙන හිටියත් මම යනවා. බැරි වුණොත් මැරෙනවා. ඒ නිසා මට දුන්න ආදරේ නාමෙන් මට යන්න දෙන්න. හරි නිසලේ අපි මෙහෙම කරමු. මට විශ්වාස තැනක ඔයා නතර කරන්නම්. ඔයාගේ වියදම් සේරම මම බලා ගන්නම්. තව මාස 2යි විභාගෙට. ඔයා ඒ ටික මං කියන තැනක ඉන්න. මම ඔයාව බලන්නවත් එන්නේ. ඊට පස්සේ ඔයා මොනවා හරි ජොබ් එකක් කරන්න. මම ඔයාගේ ජීවිතේට එන්නේ සත්තයි. මම පොරොන්දු වෙනවා. නිසලියට එකගුණේ මෙතනින් ගැලවෙන වෙන විකල්පයක් නොවුන නිසා. උදෑසනම ගමනට ලෑස්ති වුණ නිසලි කරුණාවතිගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තා. කරුණාමේ අවස්ථාවක් ලැබුණොත් ඔයා බලන්න මං එනවා. නිසලිය ඒ ටික කීවේ සැබෑම වූ ආදරයකිනේ. බුදු සරණයි නෝනේ. නෝනෙට කවදාවත් වරදින්නේ නැහැ. හොඳින් ඉන්න රත්තරනේ. කරුණාවති කඳුළු පිස දමමින් නිසලිගේ හිස පිරිමැද නළල සිප ගත්තා. ටික දුරක් යනතුරු දෙදෙනාම නිහඬ වුණා. දෙදෙනාගේම හිතවල දුක පාළුව මිස සතුටක් නැත.
තවත් එම් මූසල නිහැඩියාව විදින්නට නිසලට හිත දුන්නේ නැත. සර්, අපි කොහෙටද යන්නේ? මගේ යාළුවෙකි ගෙදර. දුරද? ටිකා. මෙනුක නිසලි අහන දෙයට කෙටියෙන් උත්තර දෙන්නේ ඊළඟ පැය කිහිපයකින් අප වෙන්විය යුතු බව දන නිසයි. එය නිසලිටද දරා ගැනීමට අපහසුය. එහෙන් නිසලි හිත ශක්තිමත් කරගත්තේ මිනුකගේත් මෙහිතිගේ ජීවිතවලට තමා තුන්වෙනෙක් වී සිදුවන්නට යන පාපකර්මය සිහිගන්වමිනි. හවස 5:05 වගේ වෙනකොට මිනුකගේ යාළුවාගේ නිවෙසට කිට්ටු කළා. නිසලිට එතන හුරු බවක් දැනුණා. ඒත් මතකයක් නැත. හිතන්න තරම් අවශ්‍යතාවයක්ද නැත. අතින් පසු මට ඔබව මුණ නොගැසුණු ඇත. ඒ සිතුවිලි සමග පොරබදින දෑස්වලින් දැන් කඳුළු වැටනු ඇතැයි බියෙන් නිසලගේ සිතේ විය. එහෙත් අවසන් වරට ඔහුගේ මුහුණ බලන නිසලිට ඕන වුණා. වාහනය නතර කරලත් නිසලි තාමත් මිනුක දෙසම බලාගෙන. නිසලි, ඔයාට දුකයි, එහෙම නේද? මම අවසන් වතාවට අහන්නේ. මිහිදිව ඩිවෝස් කරලා ඔයා මැරි කරන්න මම කැමතියි. කියන්න කැමතිද? නෑ සර්, එහෙම කරන්න බෑ. මේ කත්ත තීරණය වෙනස් වෙන්නේ නෑ. මට උදව් කරන්න සර්. මට සර්ගෙන් ඈත් වෙන්න උදව් කරන්න. නිසලිගේ ඇස් කෙවිනිවල තටු ගසමින් උන් කඳුළු කැට එක පෙළට හැලෙන්නට උනා. සර්, මට යන්න කලින් සර්ගේ පවුවට තුරුල් වෙන්න චුට්ටකට ඉන්න දෙන්න. මිනුක නිසලි තොරුල් කරගන්න ආදරෙන් සිපගත්තා. නිසලිගේ කඳුළුවලින් මිනුකගේ ඇඳුමත් එත්තුුණා. කඳුළුවල රස්නය මිනුකොට දැනුනාම මිනුකටත් දරාගන්න අමාරු වුණා. නිසලි, ඔය කඳුළු පිහදාගන්න, අපි යමු. මේක නම් ඔයාගේ අවසාන තීරණය, කරන්න දෙයක් නෑනේ. වාහනයෙන් බැස්ස මිනුක නිසලිගේ අතින් අල්ලගෙන දොර ළඟට කිට්ටු කළා. මැද වී පිරිමි කෙනෙක් වතුර වියදුරුවක් ඇතිව ඉස්සරහට ආවා.